Selachidi mikirnya aja. කැස්පෑව බලලා අපි ගාලා ආවා. මේක අර ප්‍රොජෙක්ට් කරනවා එයාලා එකතු කරලා තියෙන තැන. අපි බලමු කැස්පෑව. එයාලා ගැන විස්තරයක් එයාලගෙන්ම අහලා බලමු. එයාලා කොහොමද මේක ගැන අපිට කියලා දෙන්නේ කියලා. ඔයාලත් අහන්නකෝ. සටකේ පිටර වලින් පැටවුලියට එනවා. වැසිකාලයන් දින 5 දිනක් විතරයි ඉන්නේ. දින 60ක් 65ක් අතර කාලයක් කරනවා. විතර අවුව තියෙන්නේ හොඳ. හොඳට තියෙනවා. අවුව තමයි හොඳට යන්නේ. සච්චලා විතර දින 40ක් කාලයක් දින 5 අවුරුදු 30ත් 80 කාලයකදී මේ තියෙන්නේ 30ත් 80 කාලයකදී විතර දානවා මේ තියෙන්නේ බීච් එකේ දාන විතර. බීච් එකේ දාන විතර මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙන මිනිස්සු අරන් මිනිස්සු ගොඩක් අරන් ඉන්නවා ආහාරට ගන්න. අපි දැනුවත් කරනවා ආහාර ගන්න එපා කියලා අපි ඩබල් ප්‍රයිස් කරන එක විතරයකට. ඩබල් ගෙවලා මෙහෙට විතර ටික අරගෙන මෙතන හැච් කරනවා. හැච් කරලා රිලීස් කරනවා මුදට. ඒ කියන්නේ පිටරේ කොහොමද කියවට පස්සේ මෙයා පිටරේ පැටේ කෙලියට එන්නේ නැහැ. එතකොට එතනින්ම වඳ වෙනවා. ලෝකෙම ඉන්න කස්බෑ වර්ග 7ක්. ලංකාවේ ඉන්න කස්බෑ වර්ග 5ක්. ඒ කස්බෑ වර්ග පහෙන් එක වර්ගයක් නෙන්නේ ග්‍රීන් චර්ටල් කොළ කස්බෑ. මෙයාට කොළ කස්බෑ කියලා කියන්නේ මෙයාගේ යටිපැත්තේ තියෙන කොළ මේද තට්ටුවක්. ඒකයි මෙයාට කොළ කස්බෑ කියලා කියන්නේ මාස 10යි. උපරිම අවුරුද්දක් ඉන්නවා. ඒ කියන්නේ අපිට සීසන් එකක් තියෙනවා. අම්මට සීසන් එකක් තියෙන බිත්තර දානවා. ඔෆ් සීසන් එකේ අම්ම බිත්තර දාන්නේ. සීසන් එක පටන් ගන්න දෙසැම්බර් ඒ කාලේ මෙතන හැචෙන පැටවුන්ගෙන් 125 මේ තියාගන්නවා. තමගේ ලොකුට තමයි ඒගොල්ලෝ රිලීස් කරන්නේ. 375 දවස් තුනකට රිලීස් කරනවා. ඒකට 175 දවස් තුනක්. හරි පොඩි දවස් තුනයි කියන්නේ ශරීරෙ සෝ. ශාප් දෙක ප්‍රධාන හත්තුන් මුරා. මුරා දෙක තමයි තංගාන ආහාර ශරීරෙට කැඩෙනවා. කොහොමද වන්දනේ තමයි සීඩුස්පක් මේ තියෙන අවුරුද්දකින් අවුරුද්දට පස්සේ රිලීස් කරලා පස්සේ මෙයාගේ ස්පෝන් මෙයාට මුදෙට ගිහිල්ලා සවයි වෙන්න පුළුවන්. නමුත් මේක තියෙන්නේ පේනහලු. මේක බ්‍රීත් එකකින් අණ්ඩ බෝටින් පැය දෙකක්. ඒක හුස්මක් අරගෙන අණ්ඩ බෝටින් පැය දෙකක්. දවල් උදේ පැය දෙකක්. ඊට රාත්‍රී කාලේ පැය 8ක් එනවා. මොකද රැයට මෙයා නිදා ගන්නවා. මෙයා සැරේ උඩට එනවා නිසා මේ වගේ තැනකට ප්‍රශ්නයක් නැහැ. මෙයාට විනාඩි 5න් 5ට උඩට එන්න පුළුවන්. මෙයා මුහුදට ගියාම ගැඹුරු ජලයේ ඉන්නේ. ඩිප්සී එකේ. ඒකට මෙයා සැරේ උඩට එන්න ඕන. ඒක තමයි රැයට විතරක් පැය 8ක් ඉන්නේ. දවල් උදේ පැය දෙක ගන්න ඉන්නේ. ඒක ග්‍රීන් චර්ටල්ම තමයි අවුරුදු එකමාරයි. මෙයාව රිලීස් කරන්න පුළුවන් දැන් මුන්ට උපරිම අවුරුද්දක් වගේ තමයි ඉන්නේ මෙහි. වැඩේ තියෙනවා ස්කූල් ළමයි යුනිවර්සිටි ළමයි නෝ මේ වොලන්ටියර් වැඩ කරා. අද උදේ ටීම් එකක් ආවේ ඒගොල්ලෝ ටීම් එක ඇවිල්ලා මේ ටැංකිය ක්ලීන් කරලා මෙයාවත් ක්ලීන් කරනවා. සමහර අය ඉන්නවා ටීම් ඇවිල්ලා බීච් ඒරියා එක අපිට ක්ලීන් කරලා දෙනවා. මොකද අම්මනේ බීච් එකට ඇවිල්ලා බිත්තර දානවා. අම්මට පිළිසිදු තැනක් නැහැ බිත්තර දානවා. එතකොට මෙයා ක්ලීන් කරනවා කියන්නේ එයාලා අල්ලන්නේ නැහැ බ්‍රෂ් කරනවා. ග්ලව්ස් නම් මම යූස් කරනවා නේ. නෑ. සිම්ප්‍රෙෂන් ටිකක් අර මේ අර මදින එක තියෙනවා එයා මදින. අර බට් ලයින් එකකින් උතර පම්ප් කරනවා. ටීම් ආවේ නැත්තත් ඒක අපි දවසක් කරන මේක වෙනවා. ඒක වෙනවා. මෙයාට තව උපරිම මාස 5ක් වගේ ඉන්න වෙනවා මෙහි. ඊට පස්සේ රිලීස් වෙනවා මුදට අර ප්‍රශ්නේ ඉන්න තමයි මෙහි තියාගෙන ඉන්නේ.
තියෙනවනේ ඔව්, මේකේ. එතකොට. ඒක ගැන තමයි ඒගොල්ලෝ ස්ටඩි කරන්නේ. සමහර අය දැන් බලලා ඉගෙන අතගෙන ටීම් මනෝවනවා වැඩ කරන්නේ. ඉතින් ආල්වෙස් දාලා ඉන්නේ මොළේ බලන්න. එයාගෙන මම පස්සේ කියන්න මේ කියන්නේ වෙනම බොලිවුඩ්ලි වර්ගස් දැන් ලංකාවේ ඉන්න වර්ග පහෙන් කුඩාම එක්කෙනා මාස 10 දෙන්නට වර්ග පහෙන් කුඩාම එක්කෙනා ඉඳ හරි හිමින් තමයි වැඩෙන්නේ. මේකේ මාළුවෙක් දාලා තියෙන දැන් මේගොල්ලෝ අවුරුද්දකට පස්සේ මොකද ගියත් මෙයා තමයි කෑම හොයාගන්නේ. මෙයාට කවුරුත් නැහැ කෑම හොයලා දෙන්නේ. මේකට ඩේලි මේ ෆ්‍රෙෂ් ෆුඩ් දෙනවා. සති ප්‍රතාපගේ සීපීඑල් වගේ දෙනවා කිනත් දෙනවා. මෙයාට මාළුවෙක් දාලා තියෙන්නේ මෙයා මාළුව දාපුවම මෙයා යනවා අල්ලන්න. මාළුව අල්ලන්න බෑ මොකද කැස් බෑවට වඩා මාළුව ස්පීඩ් පේන නෑ. පේන වෙන තමයි කැච් කරන තමයි මාළුව දාලා තියෙන්නේ. ඒ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මාළුවට. පේන් කරලා තමයි රිලීස් කරන්නේ මොකද? වාගේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ සීරේට තමයි දාලා. මෙයාලා කැච් කරනවා නේද? නෑ කැච් කරන්නේ යනවා අල්ලන්න දෙන්නා. හැම කෙනෙක්ම වගේ පුරුදු කරලා තමයි අපි රිලීස් කරන්නේ. අරය විදිහට නැත්නම් නෑ ඒ ඉන්න විදිහ. මෙයාම තමයි මේ ටැංකියේ මේ ලොකු වෙන්නේ. මෙයාම තමයි ලොකු වෙන්නේ. මෙයාට වඩා ඉතිරි වර්ග හතරම ලොකු වෙන්නේ. මොකද වර්ග ඒ කියන්නේ මෙයා කුඩාම එක්කෙනා ලොකු. මේ කිලෝ 50යි. වෑන් එකක් නෑ. බෝඩ් ටොප් ලයිට් එකට කැපිලා. දැන් අවුරුදු 6ක් වගේ වෙන්නේ මෙයාට 55යි. රිලීස් වෙන්නේ බැලන්ස්. මෙයාට මොකද කියලා සමහර වෙන්නේ බෑ. එයාට මේ ඔයාලගේ එද්දී කොහොමම එහෙම දෙන්නා හිටියා. වගේ අර හෑන්ඩ් එක නැති විතරේ ප්‍රශ්නේ. ඊට ඔය වගේ බෝට් එකේ තමයි ගෙනල්ලා දෙන්නේ. ගෙනල්ලා දුන්නාට පස්සේ අපි ප්‍රයිස් එකක් දෙනවා. මම මේ තමයි මේ වගේ දෙයක් ගෙනල්ලා දෙන්නේ. නෑ මාස ගන්න. වර්ග පහක් තිබුණා ලංකාවේ. ඒ වර්ග පහ විශාල වික්‍රමයක් තියෙනවා. මොකද වර්ග පහ විශාල කිලෝග්‍රෑම් 1000. මෙයා උඩරම දැන් 65ක් බරයි. උඩරම 75ක් වගේ වෙන්න තමයි බර වෙන්නේ. උඩරම ඔය සයිස් එක තමයි. එතකොට මෙයා වඩා හරියට කරලා මාස ප්‍රමාණය අරගෙන එකකට බාර දුන්නා. දෙකින් ගන්න කිලෝ ගන්න තමයි මාස වල සම්මත. ඒක මෙයා වරණ වර්ග පහ විශාල ලංකාවේ ඉන්න ඩිප්සීගේ මේ ලංකාවේ ප්‍රොජෙක්ට් 16ක් තියෙනවා. ඒකේ දැන් ඒ දෙකවත් නෙල්ල තමයි කියනවා හොයාගන්නේ. අද මිනිස්සු මාර්නේ කොහොමද? මාස දෙකයි මෙයාට මේක ඉන්නේ අවුරුදු දෙකයි දෙන්නම ඇල්බීනෝ 50 ඇල්බීනෝ විතර 10 ලක්ෂකින් එක්කෙනා විතර ලක්ෂ ඒ වගේ තමයි එන්නේ. ඒ කියන්නේ කවුරුත් තියෙන්නේ ඒ වගේ කෙනෙක් මුදට යන්න බෑ. ඇල්බීනෝට කවදාකවත් මේ තැනින් විතරක් වෙන තැනක ඇල්බීනෝට මුදට යන්න බෑ. අඬකොට ගියාම මෝරල් ටැග් කරනවා. හයිලයිට් වලින් ටැග් ගාලා සුදු වතුර යට රැට පේනවා. වතුර යට රැට පේනවා. ටැග් ගාලා හයිලයිට් වෙනවා. ආහාර ගන්නවා. මෙයාට මොකද කරන්නේ? ඉතින් මොරට ඉතින් කට්ට නිසා ඒත් දැන් මේගොල්ලෝගේ නම් මාස් දෙකයි කියන්නේ තාම ෂෙල් එක ෂෙල් නැහැ. ෂෙල් එක අල්ලපුවම දෙකට කැඩෙනවා. මේ දෙකයි වතුර දෙකයි ඔළුවේ තමයි ආහාර විශ්ෙන් ගන්නෙ. මෙයාලා අර ඇතුළට ගිහින් හැංගෙන්නේ මෙයාලා හැංගෙන්නේ මේගොල්ලන්ට බෑ. ඒකේ තියෙන ප්‍රශ්නේ වගේ යන්න පුළුවන් නම් ඒකේ පොඩ්ඩක් අඩුයි. අරක කරලා මේගොල්ලෝ ආහාර
ආරක්ෂා වෙනවා. මේගොල්ලෝ මෝර දෙකම ප්ලේඩේට් ඇඩ් කරනවා. මැරෙනවා වගේ තුන ෂාක් දැනටත් ඉන්නේ. ඔව් ෂාක් විතර මැරලා කියලා දාලා. ඉතින් ෂාක් කැමති මේගොල්ලෝ පණ පිටිය ඇටැක් එකක් කරලා ගන්න. ඇටැක් කරන මෝර දෙක ගමන් ප්ලේඩේට් මැරෙනවා ඒ කියන්නේ මෙයාලගේ ස්රක් පාට නැති. මේ ඉන්නේ දවස් 2යි. දවස් 2යි අතනින් හැච්චිලා තමයි ආවේ. ලොගෝ එඩිට් කරනවා. ඒක ලංකාවේ ඉන්නවා කියලා මාස 4යි මාස 2යි. මාස දෙකක්. And they loan last 2 days before I was there only for මම මගේ ජීවිතේ පළවෙනි දවසේ මේ ඔක්කොම දැක්කේ. ඒක ඉතින් මරන්න හරියන්නේ මේ අහිංසක හතේ බීච් දාලා අන්න මුහුදට යන්න කලින් විතර ටික අරන් යන්න. හරි බලන්න. ඉතින් මාස ගණන් තමයි මේකේ තියෙන රෝගී තමයි. සහෝදරය කවදාකවත් එකට ඉන්නේ මේ වගේ තැනක විතරක් නෙමෙයි මුදේ හම්බුණා වෙන වෙනම ඉන්නේ නම්. ඒවා ඉතින් කොහොමද සහෝදරය කියලා අඳුර ගන්න පුළුවන්ද? කෙනෙක් පිටර 150ක් දාන උඩ ගියා 150ක් සහෝදරයෙක් පිටර ගන්න දැන් තියෙනවා. නෑ ඒගොල්ලෝ කොහොමද දැනෙන්නේ නැති. ඒකට දීලා ප්‍රශ්න තමයි. ආසියා වගේ උපරිම ඉන්න ඊට පස්සේ නම් හපාගන්න බලන්න thank you. සුමාසට ගන්නවා කියන්නේ මාර්කව ඒක නේද? අපි විස්තර ඔක්කොම දැනගත්තා. හොඳට විස්තර ටික කියලා දුන්නා. ඔයාලා බලන්න. ඉතින් ඔයාලත් කැස් බෑව බලලා තියෙනවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි යනවා. බයි. Come and ride with me. How do I feel by my